ඔයාලා මැරි කරලාද ඉන්නේ? ඉතින් ඔයාලා තාම වෙඩින් ෆොටෝ එකක් අරන් නැද්ද? ඉතින් එහෙනම් අපි AI එකෙන් වෙඩින් ෆොටෝ එකක් ජෙනරේට් කරගමු. ඉතින් යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ ෆොටෝ එඩිටර් ඇප් එක ඔයාගේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේකට ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන මෙන්න මේ Play Store කියන ඇප් එකට ඔයාලා යන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ Play Store app එකේ මෙන්න මෙතන තියෙන search button එකක්. අන්න search button එක උඩ ඔයාලා මෙන්න මේ විදිහට touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන search bar එකක් තියෙනවා. අන්න ඒක උඩ touch කරගන්න ඕනේ ඊට පස්සේ. ඊට පස්සේ ඔයාලා AI photo editor කියලා type කරගන්න ඕනේ. හරි. මම මෙන්න මේ විදිහට ඊට පස්සේ touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් app ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් up photo AI photo enhancer කියලා app එකක් තියෙනවා. අන්න ඒ app එක ඔයාලා download කරගන්න ඕනේ. ඉතින් මම මගේ ෆෝන් එකට මේ app එක download කරලා තියෙන නිසා මම මේක ආයෙ download කරන්නේ නැහැ. ඉතින් මට මෙතන download කරලා තියෙන හින්දා මට මෙතන පෙන්නන්නේ open කියලා බටන් එකක්. ඉතින් ඔයාලා මෙතන download කරලා නැහැනේ. අන්න ඒ හින්දා මෙතන පෙන්නන්නේ install කියලා බටන් එක. අන්න install කියන බටන් එක උඩ touch කරලා මේ app එක ඔයාලා download කරගන්න ඕනි. download කරගත්ත app එක ඔයාලට මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ app එක ඒක උඩ touch කරලා ඔයාලට මේ app එක open කරගන්න පුළුවන්. ඒක open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මේ app එකේ පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ෆොටෝ එඩිට් කරගන්න කැමති විදි මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන magic videos කියලා දෙනවා බලා ගන්න පුළුවන්. අන්න එතනදී ඔයාලට මෙන්න මේ විදිහේ videos ඔයාලට මෙතනින් edit කරගැනීමේ හැකියාව මේ app එකෙන් ඔයාලට දීලා තියෙනවා. එතකොට මෙතන popular කියලා එකක් බලා ගන්න පුළුවන්. අන්න එතනත් ඔයාලට videos නැතුව photos විතරක් මෙතනින් edit කරගැනීමේ හැකියාව ඔයාලට මෙතනින් දීලා තියෙනවා. මෙතන trending කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එතනදී ඔයාලට මේ trending කියන කැටගරිය යටතේ මෙන්න මේ විදිහේ photos ඔයාලට මෙතනින් edit කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ෆොටෝ එකක් කොහොමද මේකෙන් edit කරගන්නේ කියලා. ඉතින් මම මේ ෆොටෝ එක උඩ මෙන්න මේ විදිහට touch කරගන්නවා. touch කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මෙතෙන්ට ගෑනු කෙනෙක්ගේ ෆොටෝ එකක් මෙතෙන්ට ඇඩ් කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ මෙතන තියෙන ෆොටෝ එක මම මෙතෙන්ට ඇඩ් කරගන්නවා. මෙන්න මේ විදිහට. හරි. මම එතෙන්ට මෙන්න මේ ෆොටෝ එක ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙතන පිරිමි කෙනෙක්ගේ ෆොටෝ එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් නම් ඒකට මම මෙන්න මේ ෆොටෝ එක මම එතෙන්ට ඇඩ් කරගන්නවා. මෙන්න මේ විදිහට. හරි. එහෙම ඇඩ් කරගෙන මෙන්න මෙතන ඊතල බටන් එක මෙතනින් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන generate කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔයාලා ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක generate වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක ලස්සනට AI එකෙන් generate වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ෆොටෝස් ඔයාලට ඕන තරම් edit කරගන්න පුළුවන් මෙන්න මේකෙන්. ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා.